දීප්ත මල්ලි දැන් හරි බිසි වගේ නේ එහෙමයි කියලා බිසි එකක් නෑ අක්කා. නිකන් එන්නේ. අපි ඕකට කියමු බලෙන් ලැබුණු විවේකයේ කියලා. හැබැයි ඒක මගේ අදහසක් නෙමෙයි. අල් තුෂර් කියන ලේඛකයා තමයි ඒක කියලා තියෙන්නේ. මට තාම තේරෙන්නේ නෑ අක්කා මං කරන්න ඕන දේ. දීප්ත මල්ලිට විතරක් නෙමෙයි. සමහරලාට අපිටත් තේරෙන්නේ අපි කරන්න ඕන දේ. හැබැයි ඉතින් ඒ ගැටලුවෙන්ම උත්තරෙත් හම්බ වෙනවා. ඒ කොහොමද? අපි කරන්න ඕන දේ දන්නේ නැහැ කියන්නේ අපි කරන්න දෙයක් හොයනවා කියන එක නේද? හරි. මේ වෙලාවේ ඔයා මොනවද කරන්න හොයන්නේ? ඔයාට කරන්න සුදුසුම දේ මොකද්ද කියලා මාත් හිතන එක. මේ අර පොත් රාක්කේ දූවිල පිරিলা. යන් ගිහිල්ලා එක පිහදාමු. එන්න.